අයිබෝවන් හැමෝටම අද දිනේදී දකුණු ආසියාවේ සන්නද්ධ තත්ත්වය පිළිබඳව අපි කතා කරනේදී ඉතාමත් සංවේදී දෙස්පාලන ප්‍රදේශයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තත්ත්වය ගැනයි. මෙම රට දෙක අතර ධාරාවේ දිවිපාන සංවේදී දෙද්දක පිළිබඳව අපි කතා කරන්නේ නෑසියෙන්ද සහවන් කොපනකින්. කාශ්මීර් ප්‍රශ්නය මත ගැටුම් කිහිපයක් ඇති වී තිබේ. දැනට දෙරටම තාක්ෂණික වශයෙන් ඉතා නවීන සන්නද්ධ බලවේග ඇති කරගෙන ඇති. ඉන්දියාව සුතුව ලොව සිව්වැනි විශාලතම යුද හමුදාවක් තිබෙන අතර පාකිස්තානයේදී බලවත් යුද හමුදාවක් සහ න්‍යෂ්ටික ආයුධ තිබෙන රටක් ලෙස සැලකේ. අලුත්ම වාර්තාවලට අනුව Line of Control LOC අයිවට උණුසුම් තත්ත්වයක් පවත්තින අතර කාලෙන් කාලයට වෙඩි ප්‍රහාර වාර්තා වනවා. නමුත් දෙරටම විශාල යුද්ධයකට යාමට කැමති නැහැ. ඇත්තෙන්ම එය තවත් විනාශයකට මඟ පෙන්වයි. ජාත්‍යන්තර මැදිහත්වීම් සහ ද්විපාර්ශ්වික සංවාද මත මෙම ටෙන්ෂන් තවදුරටත් පාලනය කිරීමට උත්සාහ දරන අතර. සාමකාමී විසඳුමක් අවශ්‍ය බව ලෝකයම අවධාරණය කරයි. එහෙනම් අදට මේ වීඩියෝව මෙතනින් අවසන් කරනවා. හැමෝම ආයෙවෙත් වීඩියෝවක් රැගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් හැමෝටම.